අලුත් පාරක යන්න. බොරලන්දට ඇවිල්ලා නුවරඑළියෙන් බොරලන්දට ඇවිත් අපි මේ යන්නේ ඔහිය හරහා ඕටන් තැන්නේ යන්න. ඉතින් ඔන්න අපි පොඩ්ඩක් විඩාව නිවා ගන්න. තාව මං හිතන්නේ කිලෝමීටර් 6ක් විතර තියෙන ඔහිය ස්ටේෂන් එකට. පොඩ්ඩක් පටු පාරක්. හැබැයි ඉතින් හරිම ලස්සනයි. අමුතුම වයිබ් එකක් තියෙන්නේ. අපි දකින්න ලස්සන උස ගස් වර්ගයක්. ඒක උස කොච්චරද කියලා කියන්න බැරි තරම් උසයි. පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා දාන්නම් ඔයාලට මොකද්ද මේ ගස් වර්ගය කියලා. ඉතින් අපි මේ යන්නේ ඔහිය පාරේ. ස්ටේෂන් රෝඩ් එකේ යන්නේ. හරිම ලස්සනයි. දැන් අපි කිලෝමීටර් 2ක් විතර ආවේ මෙන්න මේ යුකැලිප්ටස් ගස් පන්කරගෙන. හැබැයි ඒවත් එකම තියෙනවා ටර්පන්ටයින් තියෙනවා. මේ විශේෂත්වය තමයි ඔයාලට පේනවා ඇති මේ ගස් හැරුණකොට වෙන මොකුත් ගස් වර්ගයක් නැහැ. හේතුව තමයි මම හිතන්නේ මේ යටිරෝපණයක් වෙන්නේ නැහැ. මේ ශාකයේ කොළ නිසා වෙන්න ඕනේ කියලා තමයි හිතෙන්නේ. හැබැයි ඒකත් එක්ක අමුතුම view එකක් තියෙන්නේ. හරිම උසයි මේ යුකැලිප්ටස් ගස්. ඒ වගේම මේ පොත ඒකේ ගැලවෙන්නේ නැහැ. හැබැයි ටර්පන්ටයින් ගස් වල පොතු ගැලවෙනවා. කොහොමත් ඒකේ ඩිෆරන්ස් එක පේනවා. අර යුකැලිප්ටස් වල කළු පාට තමයි ගොඩක් වෙලාවට කඳ කළු පාටට වෙනවා. නිකන් ගහ පිච්චිලා වගේ කළු පාටක් තියෙන්නේ. ලංකාවද කියලා හිතනවා තමයි මේ පාරේ යනකොට. අර මේ හෙලවෙන හැටි පේන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ ඔහිය ස්ටේෂන් එකේ. ඉතින් අපි තවත් ලස්සන තැනක නතර කරා. මෙතන මාරයි. මෙතන හැමෝම නතර වෙලා පොඩි විවේකයක් අරගෙන යන තැනක්. ඒ වගේම මේ ට්‍රැවලින් පිස්ස ටිකක් තමයි ඉන්නේ. පුංචි ළමයි පවා. පේනවා ඇති. ඉතින් අපි ඉන්නේ ඔහිය සංරක්ෂිත වනාන්තරේ. ඔන්න මං කියපු ට්‍රී එක තියෙනවා මොකද්ද? යුකැලිප්ටස්. මම හිතන්නේ මෙතන තමයි අර මොකද්ද පැනෝරමා view එකෙන් හැම පැත්තෙම බලන්න පුළුවන් යුකැලිප්ටස් ට්‍රී එක. ගොඩක් අය මෙතන ඇවිල්ලා ෆොටෝ ගහනවා. ඇත්තටම ලස්සනයි. මේ පාරේ එන්න ඕනේ මේ ගන්න තිබ්බේ මේ මොනකට හරියන්නේ S24 එකක් ඔය අතර zoom කරගන්න